Hello guys! Welcome to Shah channel. අද අපි හදන්නේ caramel pudding එකක්. මේක හදන්න අපිට ඕන වෙන්නේ පොඩි ingredients ටිකක් විතරයි. අපි දැන් බලමු මේක හදන්න අපිට මොනවද ඕනේ කියලා. අද අපි මෙතන අරගෙන තියෙනවා sugar gram 75ක්, milk maid gram 390ක්, also known as condensed milk. එතකොට තව fresh milk මිලිලීටර් 200ක්, eggs 4ක්, තව වැනිලා චුට්ටක්. මුලින්ම මම pan එකක් ලිපේ තියලා සීනි ටික brown color වෙනකන් caramel කරගන්නවා. ඊට පස්සේ මම මේක කලින් prepare කරගත්ත pan එකට දානවා. මේ pan එකට මම butter ගාගෙනයි තියෙන්නේ. එතකොට ඒක ලේසියි අපිට ගලවනකොට. ඊට පස්සේ මම හදාගන්න යන්නේ අපේ ඊළඟ මික්ස්චර් එක. නැත්තම් caramel pudding එක. මේක හදන්න මම වෙනම bowl එකකට milk maid උයි ඊට පස්සේ අර කිරි දාලා දෙක හොඳට mix කරගන්නවා. ඒක හොඳට mix වුණාට පස්සේ අපි අරගත්ත බිත්තර 4 වෙනම කඩලා ඒ බිත්තර 4 අපි ටික එකට add කරගන්නවා. එකින් එක අපේ මික්ස්චර් එකට add කරනවා. ඊට පස්සේ අපි වැනිලා චුට්ටකුත් මේකට දාගන්නවා. මේ හදාගත්ත මික්ස්චර් එක මම දාගන්නවා අපි අර කලින් කැරමලයිස් කරපු sugar දාගත්ත ඒ භාජනයට. ඊට පස්සේ අපි මේක ස්ටීම් කරනවා මිනිත්තු 45කට. මේක oven එකේ ස්ටීම් කරන කෙනෙක්ට වෙන වෙලාවක් යන්න පුළුවන්. rice එකේ ස්ටීම් කරන කෙනෙක්ට වෙන වෙලාවක් යන්න පුළුවන්. It depends on the method that you're using. So මේක හොඳටම cook වුණාට පස්සේ අපි මේක fridge එකේ දාලා තියන්න ඕන. මේක completely cool වෙනකන්. ඊට පස්සේ අපිට මේක ලේසියෙන්ම ගලවගෙන රස විඳින්න පුළුවන්. අපි මේකට කලින් butter ගාගත්ත නිසා මේක ඉක්මනටම ගැලවිලා එනවා. So මෙහෙම තමයි අපි caramel pudding එක හැදුවේ. Thank you so much for watching and try this yourself and let us know how it turned out. Thank you so much. Bye bye.